අපි යමු ලංකාවේ 7 වෙනිට උස ඒ දැවැන්තය හොයාගෙන. මේ තියෙන්නේ දිවි වසුරු. මේ අපි යන පාරේ අනිවාර්යෙන් දිවි ගැවිසෙනවා. මේක නම් පිස්සුවක්. මේ හැංගීම මට වචන වල පෙරලන්න තේරෙන්නේ නැහැ. good morning ඉතින් හැමෝටම මම දැන් ඉන්නේ හපුදලේ රේල්වේ ස්ටේෂන් එකේ. අද මම යනවා ලංකාවේ 7 වෙනිට විශාල දැවැන්තය හොයාගෙන. ඉතින් මුලින්ම යන්න ඕනේ ග්‍රේට් වෙස්ටර්න් වලට. දැන් තව ටිකකින් පොඩි මැනික ට්‍රේන් එක යනවා හපුදලේට. ඊට පස්සේ හපුතලේ ඉඳලා ගේට් ස්ටේෂන් වලට යන්න ඕන ට්‍රේන් එකේ. දැන් ඉන්නේ ඉදල්ගස්සින් ස්ටේෂන් එකේ. ඉතින් ලංකාවේ තියෙන ලස්සනම ස්ටේෂන් එක තමයි ඉදල්ගස්සින් ස්ටේෂන් එක. ඉදල්ගස්සින් ස්ටේෂන් එකේ ඉඳලා ඔය දක්වා යද්දි තමයි වැඩිම බිංගේවල් සංඛ්‍යාවක් හම්බෙන්නේ කියලා. ඕනේ ඉතින් අපිට පළවෙනි බිංගේ හම්බ වෙනවා. පට්ටිපොළ රේල්වේ ස්ටේෂන් එකේ. ඉතින් පට්ටිපොළ කියන්නේ ලංකාවේ තියෙන උසම රේල්වේ ස්ටේෂන් එක. ආත් ලස්සනම රේල්වේ ස්ටේෂන් එකක්. ඉතින් කඳුකර එළවලු හදලා තියෙනවා. රීස් කැරට් ඒ වගේ එළවලු ගොඩක් මේ අවට හදලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවද අබේවල ස්ටේෂන් එකට ආන් පස්සේ කට්ටි එළවලු විකුණනවා. මම ඉතින් කලින් පට්ටිපොළ ස්ටේෂන් එකකින් කිව්වනේ මේ හරිය කඳුරට එළවලු තියෙනවා කියලා. ඒවා ඒගොල්ලෝ කඩලා ට්‍රේන් එක යන කට්ටියන් විකුණනවා. ජීවත් වෙන්න ඉතින් මාරම් ගේමක් ගහන්නේ. ඉතින් පැය දෙකමාරක විතර ඉතාමත් සුන්දර ට්‍රේන් රයිඩ් එකකින් පස්සේ මම ආවා ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එකට. මම ඉතින් අද කිව්වනේ ගමන පටන් ගද්දිම ලංකාවේ 7 වෙනිට උස දැවැන්තයෙක් හොයාගෙන යනවා කියලා. ඉතින් මේ දැවැන්තයා තමයි මගේ පිටිපස්සෙන් දැන් පේන්නේ. ඔය කන්ද තමයි ග්‍රේට් වෙස්ටර්න් කන්ද. ඉතින් අද ඔය කන්ද මම හයික් කරලා නයිට් කැම්පින් කරනවා. තව ටිකකින් ගමන පටන් ගමු. මගේ යාළුවා වගේක් ඉන්නවා එන්න. ඒගොල්ලොත් එක්ක තමයි අද මේ සුන්දර හයික් එක යන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් වෙනත් එක්ක එකතු වෙන්න. ඉතින් ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එක කියන්නේ ඉතාමත් සුන්දර ස්ටේෂන් එකක්. මේ පැත්තට විශාල view එකක් පේනවා. එක පැත්තකින් සිරිපාදේ පේනවා. සප්තකන්නා කඳු පන්තිය පේනවා. සෝල්ජර් කඳු පන්තිය පේනවා. ඊට මේ පැත්ත ගත්තාම කඳු පන්තියක් පේනවා. අර පැත්තෙන් පේනවා සෝල්ජර් කඳු පන්තිය. ඊට මේ පැත්තට පොඩ්ඩක් එද්දි සප්තකන්නා කඳු පන්තිය පේනවා. ඒ වගේම අර පැත්තෙන් තමයි පේන්නේ සිරිපාදේ. අද පොඩ්ඩක් මීදුම් ගතියත් එක්ක සිරිපාදේ පේන්නේ නැහැ වැහිලා ගිහිල්ලා.
ඉතින් මගේ යාළුවෝ ටිකෙද්දී පරක් වුණාද ට්‍රේන් එක පොඩ්ඩක් පීරිපැනලා. බලමු ඉතින් අද කැම්පින් එක නම් ඇත්තම හිතා ගන්න බෑ කොහොම වෙයිද කියලා. කමක් නැහැ ඉතින්. අපි හිතන විදිහට ඉතින් දේවල් වෙන්නේ නැහැ. බලමු ඉතින් try කරලා. ඕන දෙයක් එයි. එක්ක කඳුරට යන වෙලාව ඇති වෙයි. එක්ක මදි වෙයි. මදි වුණොත් ඉතින් මදි වෙන තැනින් ට්‍රෙන්ට් එක ගැහුවා. රෑ පහන් කරා. හෙට උදේ යනවා view point එකට. දැන් ඉතින් වෙලාව හරියටම 4:00යි. දැන් තමයි මගේ යාළුවෝ ටිකයි මම අර කලින් කිව්වේ අද පොඩ්ඩක් ට්‍රේන් එක පරක් වුණා කියන්නේ පොඩ්ඩක් නෙමෙයි හොඳටම ට්‍රේන් එක පරක් වුණා. දැන් ඉතින් ගමන පටන් ගන්න යන්නේ බලමු ඉතින් කොහොම වෙයිද කියලා. පීක් එකට නම් බොහෝ දුරට යන්න බැරි වෙයි. 4:00 කියන්නේ සාමාන්‍ය පැය 3:00ක් වගේ යනවා උඩ පීක් එකට යන්න. එහෙම වුණොත් මැද හරියෙන් තමයි කැම්පින් කරන්නේ කමන්නේ. බලමු ඉතින් අද ගමන ආරු කරන්නත් හිතුණා ඒත් ඉතින් කොහොම හරි ගමන ආයේ පටන් ගත්තා. අපි බලමු ඉතින් උඩටම ගිහිල්ලා කොච්චර ලස්සන වේද කියලා. අපි මගේ යාළුවෝ ටික පෙන්නන්න මේගොල්ලොත් එක තමයි අද මම යන්නේ හයික් එක. ඔයගොල්ලෝ මගේ පළවෙනි වීඩියෝ එක බැලුවා නම් මේගොල්ලෝ දන්නේ නැති මේ පළවෙනි වීඩියෝ එක ඉතින් මෙයාලත් එක තමයි කරේ. මේ තමයි ඉතින් යාළුවෝ සෙට් එක. පටන් ගත්තා. ග්‍රේට් ස්ටේෂන් එකේ ඉඳලා හයික් එක පටන් ගන්න තැනට කිලෝමීටර් 1.5ක් වගේ නානුවේ පැත්තට යන්න ඕන. එතකොට තමයි පොඩි කෝවිලක් එක්ක උට යන්න පාර තියෙන්නේ. ඔයාලට වතුර අරන් යන්න ඕන නම් මේ ස්ටේෂන් එකේ වතුර තියෙනවා. මෙතනින් වතුර අරන් යන්නත් පුළුවන්. තව ඉස්සරහ වතුර ගන්න තැනක් තියෙනවා මම පෙන්නන්නම්. එහෙනම් ඉතින් අපි යමු ලංකාවේ 7 වෙනිට උස ඒ දැවැන්තය හොයාගෙන. හරි අපි ආවා දැන් හයික් එක පටන් ගන්න තැනට යාළුවනේ. එතන ඉඳලා ඉතින් හයික් එකේ තියෙන්නේ මේක නම් පඩිපෙළ තියෙනවා උඩ කොවිලක් තියෙන ඉඳලා. ඒත් මේ පඩිපෙළ වල තියෙන ගැප් එක වැඩි. නිකන් මහගිරි අපි වගේ. හරි ඉතින් අපි උඩට යමු. අපි දැන් ආව කොවිල ගාවට. කොවිලත් එක්ක දකුණු අත පැත්තේ. මෙතන ඉඳලා අඩිපාරවල නැහැ. තනිකර තියෙන කැලේ. කැලෙත් එක්ක පොඩි අඩිපාරක් තියෙන්නේ. මේ අඩිපාර දිගේ උඩටම යන්න තියෙන්නේ. එන්න මෙතන වතුර පාරක් තියෙනවා මේ කොවිලත් එක්ක. මම කැමරාව අනිත් පැත්ත හරලා පෙන්නන්නම්. ඉතින් එතනින් වතුර පුර ගන්නත් පුළුවන්. මම හිතන්නේ මෙතන තමයි අවසාන වතුර පුර ගන්න තියෙන තැන. ආයෙ උඩ වතුර නැහැ. ඉතින් මෙතනින් වතුර පුරවගෙන මෙතන කොවිලක් තියෙනවා. එතනත් වන්දනාමාන කරගෙන හයික් එක පටන් ගන්න තියෙන්නේ. එහෙනම් අපි උඩට යමු. මේ තියෙන වතුර ගන්න තියෙන තැන. මෙතන වතුර අවුලක් නැහැ පිරිසිදුයි. යාළුවනේ අපි දැන් බේස් ස්ටේෂන් කන්දෙන් 4න් එකක් වගේ තමයි ආවේ. දැන් වෙලාව 5යි at least 5යි. ඇත්තටම දැන් කැලේ ඇතුලේ ඉන්නේ. බලමු රැ වෙන්න කලින් අපිට කොයි වගේ දුරක් යන්න පුළුවන් වේද කියලා. මුලින්ම කියන්න ඕනේ ඉතින් මම මේනකම් කරපු හයික් වල අමාරුම සහ භයානකම හයික් එක මේක තමයි. ඒකට හේතුව තමයි මම කලින්ත් කිව්වනේ ලංකාවේ 7 වෙනිට උසම කන්ද තමයි දැන් මේ අපි හයික් කරන්නේ. ඒ වගේම තමයි අපි මේන පාරේ අපිට ගොඩක් හම්බුණා දිවි වසරු. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ කැලේ ඇතුලේ දිවි ඉන්නවා. මේ යන පාරේ දිවි වසරු තියෙනවා. ඒ කියන්නේ මේ දිවියෝ යන එන පාරක් තමයි මේ අපි යන පාර. දැන් කරුවර වෙලා තින්නේ තව ටිකකින් නම් සම්පූර්ණ වැහිලා යයි. අපිට තාම හම්බුන්නේ කැම්පින් කරලා ඉන්න පුළුවන් තැනක්. බලමු තව ඉස්සරහදී කැම්පින් සයිට් එකක් හම්බුනොත් අපි අනිවාර්යයෙන් මෙතන නවතිනවා. නැවතිලා අපි ටෙන්ට් එක ගහනවා. ගහලා හෙට තමයි යන්නේ පීක් එකට. මොකද ඇත්තමයි දැන් කරුවර වෙලා තින්නේ රැ වෙලා මේ යන ගමන ඇත්තම භයංකරයි.
ඒකට හේතුව තමයි දිවියෝ ඉන්නවා. ඒ වගේම තමයි සරපා ඉන්නවා. පාරේ අනිවාර්යෙන් දිවියෝ ගැවිසෙනවා. දිවියා? මේ තියෙන දිවියෝසුරු. ඉතින් එහෙනම් පරිස්සම යන්න ඕනේ රැ වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තයි වහන්සි එක දිගට නවතින්න නැතුව රැයලා තියෙන හින්දා කමන්නේ යමු. සුබ උදෑසනක් වේවා ඉතින් යාළුවනේ. ඊයේ රෑ ගැන කතා කරන්න අනේ මන් දන්නේ මම මෙතෙක් ආපු හයික් වල අවදානම්ම සහ භයානකම හයික් එක තමයි ඊයේ. ඉතින් ඊයේ හයික් කරන එක නම් වීඩියෝ එකක් දාන්න හම්බුන්නේ නැහැ. GoPro කැමරාවේ බැටරි ඉවරුණා. ඊට පස්සේ ආයේ බැටරි චේන්ජ් කර ඉන්න වෙලාවක් නැහැ. පොඩි පොදකුත් ගියා කරුවරත් ඇල්ලලා තිබ්බා. කොහොම හරි අපි 5ට වගේ තමයි අතන පොඩි තොරණක් තියෙන ආන් එතනින් පටන් ගත්තේ හයික් එක පටන් ගත්තේ. ඊට පස්සේ මෙතනට දැන් අපි ඉන්නේ ග්‍රේට් ස්ටේෂන් වල පීක් පොයින්ට් එකේ 3 වෙනි කැම්පින් සයිට් එකේ. මෙතනට එන්න 7:00 වගේ වුණා. එතකොට අපි පැය 2:00න් කොහොම හරි ආවා. එද්දි කරවර වෙලා මේ මුකුත් පේන්නේ නැහැ. ඇවිල්ලා ඊට පස්සේ මෙතන තමයි ටෙන්ට් එක මවුන්ට් කරගත්තේ. මෙතන තමයි ග්‍රේට් ස්ටේෂන් වල තියෙන 3 වෙනි කැම්පින් සයිට් එක. තව දෙකක් තියෙනවා. හරි කට්ටියක් කියලා හිටිය එතන ඉඩ නැහැ. මදි වුණා. ඉතින් අද උදේ ගැන කියනවා නම් සන්රයිස් එකක් නැහැ. සම්පූර්ණ මිදුමේ වැහිලා ගිහිල්ලා. අතන පල්ලෙහා වී පොයින්ට් එකක් තියෙනවා. මම තව ටිකකින් යන්නම් එතෙන්ට. ඉතින් අපි යමු. යන ගමන් මම ඊයේ රෑ කතාව වලට කියන්නම්. ඉතින් යාළුවෝ ටික නැගිට්ටා. දැන් වෙලාව 8යි. තවම නෑ ක්ලියර් වෙලා. තව බලමු අපි හවසෙද්දි ක්ලියර් වෙයි කියලා හිතනවා. ඔයාලට view එක පෙන්නන්නම්. ඉතින් කැලේ පීරගෙන තමයි යන්න ඕන. නමුණුකුලත් මේ වගේ කැම්පින් සයිට් එක. ඉතින් ඊයේ රෑ මැද හරියේදී හම්බුණා කැම්පින් සයිට් එක. අපි හිතුවා එතන කැම්පින් කරන්න කියලා. අපේ ඔක්කොම 8 දෙනෙක් ආවා. 8 දෙනාගෙන් ඉස්සෙල්ලාම ආපු දෙන්න දැක්ක මොකෙක් හරි සතෙක්. හරියට සතා මොකක්ද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ටිකක් උසයි. ඇස් දෙකක් දැක්කා එකපාර එතන ඉඳලා ගියා. ඊයසේ ඒත් එක්කම අපි තීරණය කරා එතන හරියන්නේ නැහැ. ජීවිත අවදානමක් තියෙනවා. ඒකින්ද රැ වුණාට කමන්නේ ටෝච් හරි ගාගෙන ග්‍රේට් වෙස්ටර්න් පීක් එකට යමු කියලා. ඊට පස්සේ එතනටම ආවා. එද්දි ඇත්තමයි වම් අත පැත්තේ හෙල ඊට ටිකක් දුර ආවම දකුණු අත පැත්තේ හෙල එක අඩි පාරක් එහා මෙහා වුණොත් එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. ඇත්තමයි මම කලිනුත් කිව්වනේ මගේ ජීවිතේ මම ආපු හයික් වල අවදානම්ම සහ භයානකම හයික් එක තමයි ඊයාවේ. මරණේ අත ළඟ තියන් ආවේ. දෙයියෝ සිහි කරගෙන ඉතින් කාටවත් කරදරයක් වුන්නේ නැහැ දෙයියන්ගේ පිහිටින් ඔක්කොම ආවා. මේ මෙතන තමයි ඊළඟ කැම්පින් සයිට් එක. මෙතන ගොඩක් කට්ටියන් කැම්පින් කරන්න පුළුවන්. ඊයේ මෙතන කට්ටියක් හිටියා. ඒකයි අපි අර පැත්තට ගියේ. ඒතර ග්‍රේට් වෙස්ටර්න් පීක් එකට ආවන් පස්සේ කැම්පින් කරන්න තැන් තුනයි තියෙන්නේ. මෙතනයි අපි කරපු තැනයි තව චූටි තැනක් තියෙනවා. එහා පැත්තට එන්න. view point එක තියෙනවා මෙතන යන්න මම ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් ඇත්තම සුන්දරයි. මීදුමේ වැහිලා ගිහිල්ලා තියෙන්නේ ඔක්කොම පිනිවැරලා තියෙනවා. කැලේ මැද යන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම මට දුකයි හයික් කරන වීඩියෝ එකක් දාන්න හම්බෙච්ච නැති එක ගැන. කමන්නේ දැන් අපි තව ටිකින් ටෙන්ට් එක අකුලගෙන පල්ලෙහාට යනවා. එතකොට මං යන ගමන් වීඩියෝ එකක් දාන්නම්. මේ දැන් වෙලාව 9යි. අපි ගොඩක් වෙලා බලන් හිටියා ක්ලියර් වෙනකන්. තවම ක්ලියර් වෙන පාටක් නෑ. මීදුම සම්පූර්ණ මීදුම වැහිලා තියෙන්නේ. ඒ වගේම මේ කොළවල පිනි. view point එකක් තියෙනවා. එතන ගිහින් බලමු view එක පෙනේද කියලා.
ඉතින් යාළුවනේ ඔයාලට පේනවද මේ ගස් ඔක්කොම කුරු වෙලා. ඉතින් මේකට තමයි කියන්නේ ස්වාභාවික බොන්සයි කරලා කියලා. මුදුම සුන්දරත්වයෙන් තියෙන ගස්වල පාසි බැඳිලා කුරු වෙලා. මම දැන් ඉන්නේ බේ ටෙස්ටන් වල view point එකේ. ඉතින් කිසිම view එකක් පේන්නේ නැහැ. ඔක්කොම සුදු පාටයි. වීදුම බලාකුළු වලින් වැහිලා ගිහිල්ලා. බලමු ක්ලියර් වෙයිද කියලා. ක්ලියර් වුණා මම වීඩියෝ එකක් දාන්නම්. ඉතින් මගේ මේ පිටිපස්සේ ටික බලන්නකෝ. මේක නිකන් ස්වභාවික මල්ලත්තක් වගේ. එක එක ගස්, එක එක කොළ වර්ග, එක එක පාට, පාට කොළ, පාට එක එක පාට. ස්වභාවික බොන්සයි වත්තක ඉන්නේ මං. ඉතින් බලන්නකෝ මගේ පිටිපස්සෙන් තමයි Great Western View එක තියෙන්නේ. කිසිම දෙයක් පේන්නේ නැහැ. ඔක්කොම සුදු පාටයි. නිකන් කිරි සුදු වෙලා. කිරිම කිරි පාට වෙලා. වලාකුළු වලින් මෙහෙලා තියෙන්නේ. මම දැන් ඉන්නේ වලාකුළු වලට වඩා උඩින්. මේක නම් පිස්සුවක්. මේ හැංගීම මට වජ්‍ර වල පෙරලන්න තේරෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ දැන් වෙලාව හරියටම 10යි. අපි දැන් ගොඩක් වෙලා බලන් හිටියා view එක clear වෙයි කියලා. ඒත් තාම clear වෙන පාටක් නැහැ. සම්පූර්ණම වලාකුළු මීදුමේ වැහිලා ගිහිලා තියෙන්නේ. ඒත් එක්කම දැන් පොඩි පොදක් යනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අනේ මන් දන්නේ නැහැ. මේකේ තමුතු vibe එකක් තියෙනවා. ඉතින් මීදුමෙන් වලාකුළු වලින් වැහිලා ගිහිලා තියෙන එක. අද ඉතින් view එක බලන්න හම්බෙන්නේ අපේ අවාසනාවක්ද මන් දන්නේ නැහැ. දැන් ඉතින් මෙතන යන්නේ අපිට තව ගොඩක් වෙලා ඉන්නත් බෑ. තව ටිකකින් ට්‍රේන් එක එනවා. ට්‍රේන් එකට යන්න ඕන. ඒකින්ද ඉතින් මේ සුන්දර view point එකට සමු දීලා මම යනවා දැන් කැම්පින් කරපු තැනට. බලන්න ගෑලුනේ ඉතින් මේ සුදු පාට පුංචි මල් පුදුම සුවඳක් තියෙන්නේ. ඉතින් බලන්න ගෑලුනේ මේ ගහ. මේ ගහේ මේ පාසි බැඳිලා මේ සීතලත් එක්ක පුදුම ලස්සනක් තියෙන. මේ ගස් වැඩි උස නැහැ. ස්වාභාවික බොන්සයි වෙලා තියෙන්නේ. ඉතින් ස්වාභාවික බොන්සයි වෙලා තියෙන ගහක මේ වගේ පාසි බැඳලා තියෙද්දි බලන්න මේ හැමදේම ස්වාභාවිකයි. ඉතින් අපි ඊයර ඇද්දි නම් මේ මොකුත්ම පෙවුන්නේ නැහැ. ටෝච් පාරත් එක්ක අඩිපාර බලන ආවේ. දැන් තමයි තේරෙන්නේ අපි ඊයර ගත්ත අවදානමේ බරපතලකම. ඉතින් අපේ වාසනාවක් එන්න ඇති දෙයියන්ගේ පිහිටෙන් අපිට කිසිම කරදරයක් එන්නේ නැතුව අපි 8 දෙනා උඩට ආවා. දැන් ඉතින් view එකත් එක්ක හිතා ගන්න බෑ අපි කොහොමද උඩට ආවේ කියලා. මම දැන් ඉන්නේ Great Western වල දෙවෙනි view point එකේ. මේක තමයි දෙවෙනි view point එක. මෙතනත් තවම ක්ලියර් වෙලා නැහැ. බලමු පල්ලෙහා තව view point එකක් තියෙනවා. එතන පොඩි ක්ලියර් එකක් තියෙයිද කියලා. මම කැමරාව අනිත් පැත්ත හරලා පෙන්නන්නම්. මේ තව සම්පූර්ණ මිදි සුදුම සුදු පාටයි. වලාකුළු මීදුම වැහිලා තියෙන්නේ. නිකන් කිරිම කිරි පාටයි. මේ තමයි ඉතින් Great Western වල දෙවෙනි view point එක.
මෙතනත් තියෙන ලස්සනයි පොඩි කුරු ගස් ටිකක් තියෙන්නේ. ඉතින් මේ මන් දැන් ඉන්නේ ග්‍රේට් වෙස්ටර්න් වල තියෙන පළවෙනි වී පොයින්ට් එක. මෙතනටත් හොඳ view එකක් පේනවා. අර පැත්තෙන් කඳු පන්තියක් පේනවා, තේ වතු පේනවා. උඩට තමයි යන්න ඕනේ. මෙතන නම් කැම්පින් කරන්න ඉඩක් නැහැ. බෑවුමක් එක්ක තියෙන්නේ. මම කැමරාව අනිත් පැත්ත හරලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් අපි ඊයේ කැම්පින් කරේ මේ පළවෙනි හම්බෙන කන්දනේ. මේකට එහා පැත්තේ තියෙන කන්ද, උසම කන්ද ග්‍රේට් වෙස්ටර්න් වල. මේ ඉස්සෙල්ලා මේ කන්දට ගිහලා ඒ කන්දෙන් එහා පැත්තට යන්න ඕන. එතන තමයි කැම්පින් කරේ. දැන් නැති මේ පැත්ත පොඩ්ඩක් ක්ලියර් වෙලා තියෙන්නේ. වලාකුළු මීදුම වගේ යනවා. ඉතින් අර පැත්තන ඉතින් සම්පූර්ණව වැහිලා තියෙන්නේ. මෙහෙම තමයි ඉතින් පළවෙනි වී පොයින්ට් එකට පේන view එක. ඉතින් අපේ සදීප් අපට බිස්කට් දෙනවා. ගම මහසීවා ගන්න. 3යි දෙන්නේ ඉතින්. ලොකු බිස්කට් පැකට් ඉමු ඔක්කොම ටික කාලාද කොහෙද? ඒ ඊට වඩා දියා. ඊළඟට බිස්කට් එකක් කන ගමන් ඉතින් ගමන යන්න. ග්‍රේට් වෙස්ටර්න් හයික් එක ඉවර කරලා අපි ආවා දැන් කොවිල ගාවට. ඉතින් අපි 8 දෙනෙක් ගියා. ඉතින් 8 දෙනාට නම් කිසිම කරදරයක් වුණේ නැහැ. පරිස්සමෙන් ආවා. ඉතින් හයික් කරනවා වගේ නෙමෙයි. හයික් එකේ පල්ලෙහාට එද්දි ඇත්තම අමාරුයි. මං කිව්වනේ ඊයරෑ පොඩි වැස්සක් ගියා කියලා. ඒ වැස්සත් එක්ක මේ එන්න දින පාර මේ ලෙස්සනවා. එන්න අමාරුයි. තියෙන අඩියක් පාසල ලෙස්සනවා. ඉතින් අපි ඇඳුම් නම් ගන්න දෙයක් නැහැ. මම පෙන්නන්නම් මේ ඉවරයි. සම්පූර්ණ මඩ. ඉතින් අපි ටික ඉතින් මඩ කරියෝ ටික වගේ තමයි මෙතනට ආවේ. වෙලාවක් නැහැ. ඉතින් මේ හිමින් එන්නත් වෙලාවක් නැහැ. ට්‍රේන් එක මිස් වෙන හින්දා. ඊට පස්සේ මෙතන මේ කොයිලත් එක්ක පොඩි වතුර පාරක් තියෙනවා. ඉතින් අද ග්‍රේට් වෙස්ටර්න් හයික් එක මෙතනින් අවසන් වෙනවා. හිතට සතුටකුත් තියෙනවා. ඒ වගේම පොඩි අවුලකුත් තියෙනවා. උඩට ගියාට view එක පෙවුන්නේ නැහැ. ඒ වගේම හයික් කරන වීඩියෝ එකක් දාන්න හම්බුනේත් නැහැ. ඒත් කමන්නේ නැහැ. ඉතින් හයිකින් කියන්නේ මේ වගේ තමයි. ඉතින් අපි ප්ලෑන් කරලා ඇත්තටම ප්ලෑන් කරලා එන්න බෑ. ප්ලෑන් කරලා හයික් කරන්න අමාරුයි. ඉතින් කමන්නේ නැහැ. ඉතින් ලස්සන හයික් එකක් ගියා. ඉතින් ලංකාවේ 7 වෙනිට උසම දැවැන්ත කන්ද හොයාගෙන ගිහපු වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් බාධක රැසක් මැද තමයි ලංකාවේ 7 වෙනිට උසම දැවැන්තය හොයාගෙන ගියේ. ඉතින් ඒ සුන්දර වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. හැමෝටම සුබ දවසක් වේවා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු.